ආයුබෝවන් ගමරාල හෝම්ස් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අයිබෝන් කියලා නැවතත් පිළිගන්නවා ගමරාල හෝම්ස් YouTube නාලිකාවට. ඉතින් ලක්ෂ 5ට අඩුවෙන් නිවසක් ඉඩමක් හොයන ඔයාට මෙන්න මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වේවි. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න කියලා ඉතාමත් ගෞරවණීයව මතක් කරනවා. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නෙමෙයි නා වීඩියෝ එක නරඹන්නේ. channel එකත් subscribe කරගෙනම වීඩියෝ එක දිගටම නරඹන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඇත්තටම අඩුවටම ගෙවල් ඉඩම් හොයපු ඔයාට මෙන්න මේ ඉඩම සහ මේ පොඩි නිවස ඉතාමත් වැදගත් වේවි. මොකද ප්‍රශ්න කරදර නැතුව තමන්ගේ කියලා ඉන්න හිටින්න තැනක් නැති ඔයාට මේ නිවස ඉතාමත් වටිනා නිවසක් ඉඩමක් බවට පත් වේවි. ඉතින් නැති කෙනාට මේක මහමෙරක්, තියෙන කෙනා මේ ගැන වැඩි හිතන්න එපා. මොකද නැති අපිට මේක ගොඩක් වටිනවා. ඉතින් පදවි ශ්‍රීපුර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තමයි මේ නිවස සහ ඉඩම ඔයාට අද අරන් ආවේ. ඉතින් බලමු මේ නිවස ගැන වැඩි විස්තර එහෙනම් අපි තවත් මොනවද කියලා. ඉතින් මේ කුඩා නිවස පිහිටලා තියෙන්නේ පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ තමයි. D10 මෛත්‍රීපුර කියන ගම්මානයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ඉඩම අයිති වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට. ඒ වගේම මේ ඉඩමේ භූමි ප්‍රමාණය ගැන කතා කරොත් පර්චස් 40ක භූමි ප්‍රමාණයක් තියෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් දැනට මේකේ එක් කාමරයක් තමයි තියෙන්නේ. කුසියත් මැටියෙන් හදලා තියෙන්නේ. දැනට තහඩු ටික එහෙම හුළඟි ගිහිල්ලා තමයි තියෙන්නේ. නැති කෙනෙකුට ඉතින් ගොඩක් වටිනවා මේක මිලත් එක්ක සසඳලා බලද්දි. ඉතින් ප්‍රදේශයේ කිසිම ගැටලුවක් නැහැ. සම්පූර්ණ ගොවිතැන්පත් කරලා ජීවත් වෙලා ඉන්න මිනිස්සු තමයි ඔක්කොම ඉන්නේ. ඉතින් කුඹුරු වැඩ තමයි ගොඩක් මේ පැත්තේ තියෙන්නේ. ඉතින් ඇත්තටම අනිත් පහසුකම් වලට ළඟා වෙනවා නම් ශ්‍රීපුර නගරය තමයි ළඟම නගරය හැටියට වුන් සඳහන් කරලා තියෙන්නේ. ශ්‍රීපුර නගරයට මේ ඉඩමේ එහෙම නැත්නම් නිවසේ ඉඳලා ඔවුන් සඳහන් කරලා තියෙනවා දුර ප්‍රමාණය කිලෝමීටර් 5ක් කියලා. ඉතින් ශ්‍රීපුර ටවුන් එකටම යන්න නැතුව ළඟ අහල පහල පොඩි සිල්ලර බඩු ගන්න වෙළඳ සැල් පවා තියෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම මේ නිවසේ විදුලියක් තියෙනවා කියලා ඔවුන් වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. ඔවුන් ජලය නම් ළඟ ලිඳකින් තමයි දැනට අරන් තියෙන්නේ. ඉතින් ඔබට නල ලිඳක් හෝ ඉදි කරගන්නට සිදු වෙනවා මේ ඉඩම ගන්නවා නම්. ඉතින් එක් කාමරයක් පමණක් තියෙන මේ නිවස ඔවුන් විකිණීමට තීරණය කරලා තියෙන්නේ ලක්ෂ 4.5ක් වැනි මුදලකට. ඉතින් මිල ගණන් සාකච්ඡා කරගන්නට පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ අපි ඔවුන්ගේ දුරකථන අංක දානවා. ඒවට කතා කරලා වැඩි විස්තර තොරතුරු සාකච්ඡා කරගන්නට පුළුවන්. ඉතින් පදවි ශ්‍රීපුර D10 මෛත්‍රීපුර කියන ප්‍රදේශයේ නෙම නැත්තම් ගම්මානයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. පාසල් රෝහල් බැංකුව වලට යනවා නම් ශ්‍රීපුර නගරයට යන්නට සිදු වෙනවා. කිලෝමීටර් 5ක් පමණ දුර ප්‍රමාණයක් තියෙනවා නිවසේ ඉඳලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ අරන් නැවතත් එනකන් ගමරාල් හෝම්ස් අපි ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.